ආයවන්වන් රාම සේතු පාලම පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේශ්වරම් පම්බන් දූපතත් අතර මුහුදේ. එය සතපුම් 30ක පමණ දිගින් යුතුයි. හින්දු පුරාණ කතාවක් වන රාමායනයේ අනුව ශ්‍රී ලංකාවේ රාවණ රජු රාම කුමරුගේ බිස වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණෙනවා. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරුන් ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මේ පාලම ඉදිකළ බව එහි සඳහන් වෙනවා. ඇමරිකාවේ පුරාවිද්‍යාඥවරයෙකු වන වෙල්සියා රෝස්ට් අනුව මේ වැලිපරේ මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරණි. මේ පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාල නිර්ණය පරීක්ෂණවලදී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරේ වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණය වෙලා තියෙනවා. වැලිපරේ පසු කාලයේදී ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වෙලා තියෙනවා. විද්‍යාඥයන්ගේ නව මතය ප්‍රකාශයට පත්වීමත් සමග ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. භාරතීය ජනතා පක්ෂයේ නායකයා සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳ පුරාවෘත්‍ය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණය වන බවයි. රාම සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතිනවා. එක් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක පැවති ශ්‍රී ලංකාව වසර 1,25,000කට පමණ පෙර වෙන් වෙලා තියෙනවා. එසේ වෙන්වීමේදී ශේෂ වූ කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වෙලා තියෙනවා. රාම සේතු පාලමේ හඳුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30ක් පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථානවල ගැඹුරු අඩි 3ක් පමණ වේයයි නිවුස් 18 නැමැති නාලිකාව සඳහන් කරලා තියෙනවා. ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියලි 15 වෙනි සියවසතෙක් මේ වැලිපරේ මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවති අතර ඒ මතින් පාගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසනවා. ක්‍රිස්තු වර්ෂ 1480 ඇති වූ කුණාටුවකින් වැලිපරේ විනාශ වෙලා තිබෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ පාලම් පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප්‍රථමයෙන් හමුවන්නේ වාල්කීමිගේ රාමායනය. ඒ හැඳින්වෙන්නේ රාමා සේතු නොහොත් රාමාගේ පාලමේ යන නමින්. රාමායනයේ 2:22:76 වෙනි පද්‍ය අනුව රාම එය සේතු බන්ධනම් ලෙස නම් කරලා තියෙන මේ ප්‍රදේශයේ වර්තමානයේ හැදින්වෙන්නේ සේතු සමුද්‍රම් යන නමින්. එහි අරුත පාලමක් සහිත මුහුදු ප්‍රදේශය කියලා කියන එකයි. දැනට ඉන්දියාවේ තංචූර් සරස්වතී මහල් පුස්තකාලය ඇති ක්‍රිස්තු වර්ෂ 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මේ ප්‍රදේශය රාමන් කොයිල් යනුවෙන් හඳුන්වලා තියෙනවා. තවත් සිතියමක දැක්වෙන්නේ රාමාගේ දෙවොල පීටි ප්‍රදේශය යනුවෙන්. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේශ්වරම් වල. මාකෝ පෝලෝගේ සිතියම් වල මේ ප්‍රදේශය නම් කරලා තියෙන්නේ සේතුබන්ධ සහ සේතුබන්ධ රාමේශ්වරම් යනුවෙන්. ඉබන් කොර්දාබේ විසින් 9 වෙනි සියවසේ රචිත බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ග්ඩම් හි එය මුහුදේ ඇති පාලම ලෙස හඳුන්වලා තියෙන 1804 බ්‍රිතාන්‍ය විසින් නිර්මාණය කරලා සිතියමක මේ නම් කර ඇති ආදම්ගේ පාලම ලෙසින්. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ආදම්ගේ කන්ද ලෙසින්. ආදම් පොළොවට පත්වන විට ශ්‍රී ලංකාව සිට ඉන්දියාව බලා මෙම ස්ථානයේ ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන නිසා රාමාගේ පාලම ආදම්ගේ පාලම ලෙසින් හැඳින්වෙනවා. විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනකට යෙදී ලෝ පැවති බවට ඒ කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්ති සත්‍යයක් බවට පත්වනවා කියලා තමයි කියන්නේ.